ගොඩක් කට්ටිය මේ අහලා තියෙන ප්‍රශ්න ටිකකට උත්තර දෙන්න හිතුවා ක්ලාස් එකේ ළමයි වගේ තමයි දාලා තිබ්බේ. ඉතින් ඒක YouTube වීඩියෝ එකක් විදිහට දෙන්න හිතුවා මේ ගොඩක් කට්ටියන්ට ඒ කියන්නේ ක්ලාස් එකට නොවන කට්ටියත් අහනවනේ YouTube එක හරහා contact number එක හොයාගෙන. ඉතින් ඒගොල්ලෝ ගොඩාක් කට්ටියට මේ දවස්වල තියෙන ප්‍රශ්නේ තමයි මේ පේපර් කරන එක ගැන. හරිද? ඒත් ඔයාලා දන්නවා එක්සෑම් එකේ තියෙන්නේ මාස 4ක් වගේ කාලයක්නේ. ඉතින් එතකොට මේ කාලය ඇතුළත ওই පේපර්ස් කරන එක ගැන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. අපි කොහොමද පේපර්ස් කරන්නේ? ඊට පස්සේ පාස් පේපර්ස් කරන්න ඕනිද? පාස් පේපර්ස් විතරක් කරන්න ඕනිද? ඔයාලා ඔය අහලා තියෙන ප්‍රශ්න වලින් මම 4ක් තෝරගත්තා. ඒ 4ට උත්තර දෙන්න හිතුවා ඉක්මනට. හරි. එතකොට දැන් මේ ඔර පේන ස්ක්‍රීන් එකේ දාලා තියෙන ප්‍රශ්නේ අහලා තිනවා මේ A3කට යන්න පේපර්ස් අනිවාර්යයෙන්ම කරන්න ඕනිද කියලා. මෙහෙමයි. අපි A3 කියන එක පොඩ්ඩක් පැත්තකින් දාමුකෝ. අපි කියමු හොඳ රිසල්ට් එකකට යන්න. හරි. එහෙම නැත්නම් සාමාන්‍ය හොඳ රිසල්ට් එකකට පේපර්ස් කරන්න ඕනිද කියලා ඇහුවොත් A3 පැත්තකින් යනකොට A3ක් කරන්න ඒක කියන්නේ හොඳ රිසල්ට් එකක්නේ. මෙහෙම කියන්නකො මම පොඩි උදාහරණයක් ඔයාලට කියන්නම්. දැන් ඔන්න ඔයාලට කියනවා පීනන තරගයක් තියෙනවා කියලා. හරිද? කියනවා ඔයාට පීනන තරගයක් තියෙනවා. ඔයා ඇවිල්ලා පීනන්න ඕනේ. හැබැයි දින්නේ ඔයාට ගැඹුරු තැනක්. හරිද? ගැඹුරු වතුරක් තමයි දෙන්නේ. දැන් ඔයා දන්නවා නිකම් ඔයා ගිහිල්ලා වතුරට බැස්සොත් මොකද වෙන්නේ? ඔයා ගිලෙනවා. ඔයා පීනන්න දන්නේ නැත්නම් ගිලෙනවා. දැන් ඔයා මොකද කරන්න ඕනේ? ඔයා පීනන්න පුරුදු වෙන්න ඕනේ. හරිද? දැන් ඔතනදී ඔයා පීනන්න පුරුදු වෙද්දී ඔයා කෙනෙක්ගේ උපදෙස් ගන්නවා. ඉතින් එයා ඔයාට කියලා දෙනවා රූප ඇඳ ඇඳ කියලා දෙනවා මෙහෙම කරන්න. ඊට පස්සේ ඔයා අත් දෙක මෙහෙම තියාගන්න කියලා කියනවා. හරිද? ඔයාට හොඳ ලෙක්චර් එකක් දෙනවා පීනන්න. හැබැයි මොන ලෙක්චර් එක දුන්නත් මොන විදියට ඔයා ඉගෙන ගත්තත් ඔයා පීනන්න කියන එක ඉගෙන ගන්න නම් ඔයා වතුරට බහින්න ඕනේ නේද? අන්න ඒ වගේ තමයි මේ එක්සෑම් එකේ පේපර් කරනවා කියන එක. හරිද? පොඩි නිවේදනයක් තියෙනවා ඔයාලට දැනුම් දෙන්න. අපේ රිවිෂන් ක්ලාස් එකේ පේපර් ක්ලාස් එක මේ වෙනකොට රිවිෂන් ක්ලාස් එකේ අර බරපතල කියන පාඩම් ටික ඔක්කොම ඉවරයි. අනුක ජීවිත ප්‍රවේණී පවා ඉවරයි. ඉතින් ජූලි මාසේ අපි ආරම්භ කරනවා අපේ පේපර් ක්ලාස් එක. ඉතින් ඔයාලා ඕන කෙනෙක්ට ජොයින් වෙන්න පුළුවන් පේපර් ක්ලාස් එකට. පේපර්ස් ලියන්න ඕනේ කොහොමද මේ වීඩියෝ එකත් පේපර්ස් ගැනනේ. ඉතින් පේපර්ස් ලියන්න නැතුව ඔයාට එක්සෑම් එක කරන්න අමාරුයි. මම අර කලින් කිව්වා වගේ. ඉතින් ඒ නිසා පේපර් ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. බය වෙන්න එපා. ඔයා මේ වෙනකොට සිලබස් ඉවර නැහැ කියලා. මොකද අපි මූලික පාඩම් වල ඉඳලා තමයි මේක යන්නේ පිළිවෙලකට ක්‍රමානුකූලව. ඉතින් ඔයාලට පේපර්ස් ලියන්න පුළුවන්. පේපර්ස් අපිට ලව්ව බලා ගන්න පුළුවන්. ගෙදරටම පේපර්ස් එවනවා, කුරියර් කරනවා. ඉතින් ලොකු වැඩපිළිවෙලක් පටන් ගන්නවා ජූලි මාසෙදී. ඕන කෙනෙක්ට එන්න පුළුවන්. මුල ඉඳලා වැඩ ටික පටන් ගන්න නිසා ඔයාලට කලින් සම්බන්ධ නොවුණා කියලා ප්‍රශ්නයක් නැහැ. කලින් පේපර්ස් කරේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. මේ ටික කාලේ හොඳට මොලේ පාවිච්චි කරලා වැඩට කියන්නේ මේක තේරුම් අරගෙන මේ වැඩේ මෙතන ඉඳලා හරි පටන් ගන්නවා නම් මම හිතනවා ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් කියලා. මොකද මට 2024 එක්ස්පීරියන්ස් තියෙනවා. මම පේපර් ක්ලාස් එක කරා. ඉතින් සමහරක් වෙලාවට අර ළමයික ගොඩක් ගණන් ගත්තේ නැතුව ඉන්නත් ඇති. එහෙම නැත්නම් 80%කට වඩා එසේ පේපර් එකේ අපි ගෙස් කරලා තියෙනවා. හරිද? ඒක නිකන් ලොකුකමට කියන කතාවක් නෙමෙයි. ඒක එහෙම තමයි. ඔයාලට ඒකේ සාක්ෂිත් එක්ක මම ගෲප් වල පවා දැම්මා. ඉතින් ඒක මේ වාරත් ඒ විදිහට වමනාවෙන් කරන වැඩක්. ඉතින් ඒ නිසා නොසලකා හරින්න නැතුව සම්බන්ධ වෙන්න පුළුවන් ඕන කෙනෙක්ට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් පහළ තියෙන ගෲප් එකේ link එක අපේ WhatsApp group එකට join වෙන්න පුළුවන්. ඒකේ update දෙනවා. ඒකෙන් ඕන විදිහට අදාළ විස්තර දෙනවා. ඔයාලට join වෙන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් direct අපේ WhatsApp number එකට message එකක් දාන්න. ඔයාලට paper class එකට සම්බන්ධ වෙන්න අවශ්‍යයි කියලා. එතකොට paper class එකට ඔයාලට join වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් ඒ ටික තමයි කියන්න තියෙන්නේ. පේපර් ක්ලාස් එක මේ 4 වෙනිදා පටන් ගන්නවා. දිනේ වෙනස් වෙන්න පුළුවන් ඔයාලගේ කැමැත්ත මත. එහෙනම් පේපර්ස් හරියට ලියන්න ජොයින් වෙන්න පේපර් ක්ලාස් එකට. කියන්නේ අපි කොච්චර තියරි දේවල් ඉගෙන ගත්තත් පාඩම් කොච්චර ඉගෙන ගත්තත් අපිට අවසානයේට එක්සෑම් එකේදී ලියන්න දෙන්නේ පේපර් එකක්නේ. හරිද? ඕකනේ කියන්නේ ඕකනේ අවසාන දේනේ. ඒ කියන්නේ පැය 5ක පේපර් එකක් තමයි ඔයාලට ලියන්න දෙන එක සබ්ජෙක්ට් එක. ඉතින් එතකොට අපි අර අවුරුදු 2ක් විතර ඉගෙන ගත්තා. එහෙම නැත්නම් රිවිෂන් ළමෙක් නම් අවුරුද්දක් තිස්සේ ඉගෙන ගත්තා. මාස ගාණක් තිස්සේ ඉගෙන ගත්ත දේ පැය 5කට ලඝු කරගන්න ඕනේ. ඒතකොට හැමදේම අහන්නේ නැහැ. අපි ඉගෙන ගන්න හැමදේම අහන්නේ නැහැ. දැන් අර පීනන්න ඉගෙන ගන්න ලෙක්චර් එකේදී අපිට උගන්වන හැමදේම අපිට ඕනේ වෙන්නේ නැහැ. අර දවසේදී පීනන්න. දැන් බැරි වෙලාවත් ඔයා කිසිම දෙයක් අර පීනන්න යන්නේ නැතුව, ඒ කියන්නේ වතුරට බහින්න නැතුව අවසාන දවසේ කෙලින්ම අර කියන ගැඹුරු වතුරටම බහලා තරඟෙට ඉදිරිපත් වුණොත් මොකද වෙන්නේ? සමහරක් වෙලාවට දිනන්නත් පුළුවන් වාසනාවට. පළවෙනි වතාවට උනත් ඔයාලට මොකක් හරි ෂේප් එකක් කරගන්න පුළුවන්. හැබැයි වැඩි අවස්ථාව තියෙනවා ගිලිලා මැරෙන්න නේද? අන්න ඒ වගේ තමයි
ඒ කියන්නේ එක්සෑම් එකට කලින් ඔයා මේක පුරුදු වෙන්නේ නැතුව ගියොත් මොකද වෙන්නේ? සමහරක් වෙලාවට එහෙම ළමයි ඉන්නවා 100ට එකකටත් වඩා අඩුවෙන් ළමයි ඉන්නවා පේපර්ස් එහෙම මොකුත් කරන්න ඕනේ. ඒගොල්ලන්ට ඔය තියරි ටික විතරක් බලාගත්තාම ගිහිල්ලා ලියලා හොඳට පාස් වෙලා හොඳ රිසල්ට් අරගෙන මෙඩිසින් ඉංජිනේරින් යන්න පුළුවන්. මෙඩිසින් ඉංජිනේරින්ම නෙමෙයි මම කියන්නේ. ඔයාට අවශ්‍ය රිසල්ට් එක ගන්න පුළුවන්. හැබැයි අර බහුතරයකට 99%කටම ප්‍රැක්ටිස් එක නැත්තම් ඔය කියන වැඩේ කරන්න බෑ. ඔයාලට සාමාන්‍ය රිසල්ට් එකක් ගන්න පුළුවන්. හරිද? දැන් ඔයා අහලා තියෙන හොඳ රිසල්ට් එකක් ගන්නනේ. ඒ නිසා ඔන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තරය තමයි පේපර්ස් කරන්න ඕනේ. හරිද? පේපර්ස් කරන්න නැතුව වැඩේ කරන්න බෑ. කොහොමද ඉතින් ඔයා ඒ කියන්නේ ඔයාට දෙන්නේ පේපර් ලියන්න නම් ඉතින් ලියන්න ඕනේ පේපර් ඒ කියන්නේ එක්සෑම් එකේ අවසානට එක්සෑම් එකකින් අහන්නේ පේපර්ස් නම්. හරිද? ඔයා ලියන්න ඕනේ පේපර් වලට නම්. හරිද? ලකුණු ගන්න ඕනේ පේපර් වලට නම් අපි ඒක ප්‍රැක්ටිස් කරන්න නැතුව මොන දේ කරත් වැඩක් නැහැ. ඒ නිසා පේපර්ස් ලිවීම අනිවාර්යයි. හරිද? හරි. ඔන්න අහලා තියෙනවා මේ පාස් පේපර්ස් විතරක් කරාම හොඳටම ඇති. ස්පෙෂලි අහන්නේ ගොඩක් වෙලාවට කෙමිස්ට්‍රි ෆිසික්ස් වලට ගැනනේ. හරිද? පාස් පේපර්ස් විතරක් කරලා ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්ද? ඔක තමයි අහන්නේ. හරි. දැන් මෙහෙමයි. මෙහෙම දෙයක් තියෙනවා ඉතින්. හරිද? සාමාන්‍යයෙන් 2022ට වගේ එනකම් 21 22 කාලෙට වගේ එනකම් ඇත්තටම පාස් පේපර්ස් විතරක් කරලා ඔයාලට ඒකක්ම ගන්න පුළුවන්. ස්පෙෂලි ෆිසික්ස් වලට එහෙම. හරිද? මම නම් ඔය කියන මොඩල් පේපර්ස් කරගෙන හිටියේ නෑ. කෙමිස්ට්‍රි නම් කොහොමත් කරේ නෑ. මේ පාස් පේපර්ස් වලින් තමයි කරේ. හැබැයි දැන් මේක මම හිතන්නේ ඔයාලගේ ෆිසික්ස් කෙමිස්ට්‍රි ගුරුවරු ඔයගොල්ලන්ට කියනවත් ඇති. කියන්නේ නැත්නම් හොඳට වටහා ගන්නේ කියන දේ දැන් අලුත් විදිහට අලුත් ස්ට්‍රක්චර් එකකට පේපර්ස් හදද්දී ඔයාලට පොඩි අවධානමක් තියෙනවා. සමහරක් වෙලාවට පාස් පේපර්ස් වලින් විතරක් වැඩේ කරගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ අලුත් නිර්මාණශීලී ප්‍රශ්න අහනවා. පාස් පේපර්ස් වලින් අහනවා. කොහොමත් පාස් පේපර්ස් ප්‍රශ්නේ ආපහු සැරයක් අහන්නේ නැහනේ. හරිද? එතකොට මොකද්ද අපි මේ පාස් පේපර්ස් කරලා කරන්නේ? පාස් පේපර්ස් වලින් අපි මොනවද මේ කරන්න හදන්නේ? ඒ කියන්නේ ඒ හුරුව ගන්න එක. ඒ කියන්නේ සංකල්පය කොහොමත් එකයිනේ. කියන්නේ අපේ විෂය නිර්දේශයේ කරුණු වෙනස් වෙන්නේ නැහනේ. ප්‍රශ්න වෙනස් වුණාට ඒ අර විභාගෙට ඒ කියන්නේ ගණන් ඔස්සේ අහන සංකල්ප ටික කොහොමත් පාස් පේපර්ස් වල තියෙනවා. ඒ සංකල්ප ටික අවබෝධ කරගන්න එක තමයි අපි කරන්නේ. හැබැයි රටාවට පුරුදු වෙන්න එපා. මොකද දැන් අලුතෙන් ඔයාලගේ රටාව ටිකක් වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා පාස් පේපර්ස් කරන්න කොහොමත් පාස් පේපර්ස් කරන්න. අංක 1 මම ඔයාලට කියන්නේ පාස් පේපර්ස් කරන්න. ඊළඟට ඔයාලට වෙලාව තියෙනවා නම් මොඩල් පේපර්ස් කරන්න. අර දේ විතරක් කරලා නිකන් ඉන්න එපා. පාස් පේපර්ස් විතරක් කරාම අපිට ගොඩ යන්න පුළුවන් නේ කියලා. මොකද එහෙම කරලා සමහරක් වෙලාවට ඔයාලට අවසානට අමාරු වැටෙන්න පුළුවන්. මොකද පාස් පේපර්ස් ස්ටයිල් එක නොවන නිසා. හරිද? ඉතින් ඒ නිසා පේපර් ක්ලාස් වලට යන එක නොයනක ඔයාගේ වැඩක්. නමුත් මම ඔයාලට කියන්නේ මේ වෙලාවේ ඔයාලට කරන්න පුළුවන් නම් පේපර් ක්ලාස් වලට ගිහිල්ලා හරි වැඩ ටික කරගන්න. හරි. දැන් මෙන්න මේක නම් ගොඩාක් ළමයි අහනවා අවුරුදු කීයක පාස් පේපර්ස් අපි කරන්න ඕනේද? ස්පෙෂලි ෆිසික්ස් වලට කෙමිස්ට්‍රි වලට වගේ අවුරුදු කීයක කරන්න ඕනේද? දැන් මම ඔන්න බයෝ වලට නම් කිව්වා බයෝ වලට නම් 2019ත් ඇත්තටම ගත්තොත් 19 20ත් දැන් වෙනස්. හරිද? ඒ නිසා බයෝ නම් තනියෙන් පේපර්ස් කර ඉන්නවට වඩා පේපර් ක්ලාස් එකට යන්න එක හොඳයි කියන එක තමයි මගේ මතය. දැන් අනිත් දෙකට වලට යන්න බැන්න දැන් පාස් පේපර්ස් විතරක් නම් කරන්නේ. ඒත් අවුලක් නැහැ. ඔයාගෙන විශ්වාසය තියලා කරන්න. එතකොට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. කරනවා නම් දැන් ඔන්න ගොඩක් අය අහනවා පාස් පේපර්ස් අවුරුදු කීයකද කරන්න පුළුවන්ද කියලා. දැන් මේක ඔයා මුලින්ම තේරුම් ගන්න. ඔයා ඇති සැටියෙන් තේරුම් ගන්න ඕනේ දෙයක්. මෙහෙමනේ. දැන් විභාගෙට තව තියෙන්නේ මාස 4ක් වගේනේ. එතකොට ඔයාට දැන් අපි කිව්වොත් අවුරුදු 30ක පේපර්ස්. දැන් මම කිව්වොත් මම අවුරුදු 30ක පේපර්ස් කරලා ෆිසික්ස් ගොඩ ගියේ කියලා. ඔයාට දැන් ප්‍රායෝගිකව ඒක කරන්න පුළුවන්ද මේ වෙලාවේ? ඒක කරන්න බෑ. අපි දන්නවා අවුරුදු 30ක පේපර්ස් ෆුල් පේපර්ස් ඔයාට කරන්න තරම් වෙලාවක් නැහැ. තව සබ්ජෙක්ට් දෙකකුත් තියෙන නිසා. ඉතින් මේ වෙලාවේ කරන්න පුළුවන් දෙයක් කරන්න ඕනේ. ඒ නිසා මම ඔයාලට කියන්නේ මුලින්ම පේපර්ස් අවුරුදු 10ක විතර කරන්න try කරන්න. එහෙම කරලා ඉවර වෙලත් වෙලාව තියෙනවනම් තව ටිකක් කරන්න try කරන්න. අන්න එහෙම කරන්න try කරන්න. එහෙම නැතුව එකපාර 30ක් කරනවා කියලා 80 ඉඳලා පටන්ගෙන කරගෙන යන්න එපා. එහෙම නැත්නම් 90 ඉඳලා කරගෙන යන්න එපා. ඔයා අමාරු වැටෙන්න පුළුවන්. හරිද? අවුරුදු ගාණක් නෙමෙයි ඇත්තටම වැදගත් වෙන්නේ පේපර්ස් කරද්දී. අපි පේපර්ස් 10ක් කරත් ඇති. හරිද? මම කියන්නේ ප්‍රැක්ටිස් එක වෙන්න ඒකට අනුලෝම සමානුපාතික වෙනවා තමයි. හැබැයි ඔයා පේපර්ස් කරන ගාන නෙමෙයි වැදගත් වෙන්නේ. ඒක පේපර් එකක් ඇතුලේ ඔයා ලබා ගන්න දැනුම. දැන් ඔයාට සමහරක් වෙලාවට ඒ ලබා ගන්න දැනුම පේපර් 30ක් නැතුව පේපර් 10ක් ඇතුලේ වුණත් ඔයාට ඒ ලබා ගන්න දැනුම ලබා ගන්න පුළුවන්. දැන් මම ඊළඟට කියන්න කොහොමද හරියට පේපර් එකක් කරන්න කියලා. හරිද? ඉතින් එතකොට දැන් ඒක කරන්න ඔයාට පේපර්ස් ගොඩාක් කරන්න ඕනි කියලා දෙයක් නැහැ. දැන් මගේ එක ගුරුවරයෙක් කියපු කතාව තමයි පේපර් 5ක් කරත් ඇති විභාගයට යන්න කලින් හරියට ඔයා කරා නම්. ඒ හොඳටම ඇති කියන එක.
ඉතින් ඒ නිසා මේ අර පේපර්ස් කරන ප්‍රමාණය ගැන දැන් හිතන්න එපා. දැන් ඉතින් worry වෙන්න එපා. අවුරුදු 30ක අපිට කරන්න තරම් වෙලාවක් නැහැ නේ ඔය කිව්වට කියලා. අවුරුදු 30ක් කරන්න ඕනේ නැහැ. හරිද? ඔයාලට කරන්න පුළුවන් ප්‍රමාණයක් මුලින්ම ගන්න. මම නම් කියන්නේ මුලින්ම 10ක් විතර ගන්න. අවුරුදු 10ක් කරන්න පුළුවන්. හරි. අවුරුදු 10ක් විතර අරගෙන කරන්න. ඊට පස්සේ ඒ කරන ටිකෙන් ඔයාලට ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන ගන්න. පේපර් ක්ලාස් වලට යනවා නම් හොඳයි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් මාස 4ක් නේ ඔයාලට තියෙන්නේ. මේ වෙලාවේ දවස් ගානේ තියෙන ප්‍රමේය කියන්නේ දවස් ගානේ තියෙන පන්ති වලට දවස් 7ේම පන්ති යන දඟලන්න එපා. එහෙම කරොත් ඔයාලට තනියෙන් අධ්‍යයනය කරගන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්. ඉතින් හොඳම වෙලේ මේ වෙනකොට හරිනම් ඔයා සිලබස් ඉවර කරගෙන ඉන්න ඕනේ. හරිද? දැන් අපේ මගේ බයෝ ක්ලාස් එකේ නම් මේ වෙනකොට අර අවසාන පාඩම් තුන තියෙනවා. ඒවා නිකන් ෂේප් එකේ ඉතිරි මාස 3ේදී කරනවා. අර පරිසරයේ ව්‍යවහාරික ජීවිතය ඊළඟටම බරපතල පාඩම් ටික ඉවරයි. හරිද? ඒක මම කිව්වා ඒගොල්ලන්ට ඉවර කරනවා කියලා ජූනි මාසේ ඉවර වෙද්දී ඒකත් ඉවර කරලා තියෙනවා. හරිද? ඉතින් ඔයාගේ ක්ලාස් එකෙත් මේ වෙනකොට මේ දෙක ඉවර වෙන්න ඕනේ. හරිනම් එහෙම නැත්නම් අදිනවන එක ප්‍රශ්නයක් තියෙනවා. මොකද ළමයි හිතනවා ටිකක් වේගෙන් කරපුවා මේක අවුලක් හිමීට කරපුවාම තමයි. ඉතින් ඕකේ අවුල තේරෙන්නේ එක්සෑම් එක ලඟ වුණාම අපි කරපු දෙයක් නෑ. අවසානට මතකත් නෑ. ඔයා වීඩියෝ ගොඩ ගහලා ටියුට් ගොඩ ගහලා ප්‍රශ්න පත්‍ර ගොඩ ගහලා ක්ලාස් ගිහිල්ලා ස්ට්‍රෙස් එකයි මහන්සියයි සල්ලි විතරයි අවසානට වැඩක් කරලා නෑ. හරිද? ඉතින් මම මුලින් ඉඳලම කිව්වා දැන් කරන්න දෙයක් නෑ. ඒකට දැන් එක ගැන worry වෙන්න එපා. දැන් ඔයා මොන පන්තියකට ගියත් දැන් පේපර් කරන්න try කරන්න. ඔයා පේපර් කරන්නේ නැත්තම් ඔයාට තනියෙන් පේපර්ස් කරේ නැත්තම් පේපර් ක්ලාස් එකට ගිහිල්ලා හරි පේපර්ස් කරන්න. ඒක තමයි මේ වෙලාවේ වැදගත්ම දේ. හරිද? මොකද කලින් කිව්වා වගේ පීනන්නවා වතුරට බහින්න නැතුව ඔයාට කවදාවත් පීනන්න පුරුදු වෙන්න බෑ. පීනන්න බෑ. හරිද? ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න. ඔයාට එක්සෑම් එකෙන් හොඳ රිසල්ට් එකක් ගන්න ඕන. ඔයා එක්සෑම් එකට කලින් ඒක දකින්න ඕන. එක්සෑම් එක කලින් දකින්න ඕන. ඔයා එක්සෑම් එකට කලින් පුරුදු වෙන්නම ඕනේ. හරි. ඒ නිසා ඒක හොඳට මතක තියාගෙන පේපර්ස් හරියට කරන්න. අවසාන ප්‍රශ්නේ. හරිද? මේක තමයි මම හිතන්නේ මෙතන තියෙන වැදගත්ම ප්‍රශ්නේ. පේපර්ස් හරියට කරන්නේ කොහොමද? ගොඩක් ළමයි කියන කතාවක් තමයි මම පේපර් ක්ලාස් ගියා. හරිද? මම දිගට ගිය වතාවල් වල එහෙම ළමයි අහන දේ තමයි මම පේපර් ක්ලාස් උත් ගියා. හරියට ඒ කියන පේපර්ස් උත් ලියුවා. ඒත් මට ලකුණු වැඩි වෙන්නේ නැහැ නේ. මම පේපර් ක්ලාස් දැන් මාස ගානක් සිටලා යන්නේ. එයි මගේ ලකුණු වැඩි වෙන්නේ නැත්තේ මොකද්ද වෙනස? ඔහොම. ඒ කියන්නේ ඇත්තම කතාව කියනවනම් ඔයා හරියට පේපර්ස් කරන්නේ නැහැ. ඔයා හිතනවා නම් එක්සෑම් සෙන්ටර් එකට ගිහිලා. එහෙම නැත්නම් ඔන්ලයින් පේපර්ස් ලියනවා. හොඳ වැඩි ඇත්තම ඔන්ලයින් පේපර්ස් ලියන්න පුළුවන් ක්ලාස් එකකට ජොයින් වෙන්න. මොකද ඔගේ කාලය ඉතුරු වෙනවා. හරිද? එක්සෑම් හෝල් එකට ගිහින් අවසාන කාලේ තියෙන හෝල් එකට ගිහිල්ලා ඕන ලියා ගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් අර ළමයිගේ ඔළුවේ තියෙනවනේ එක්සෑම් සෙන්ටර් එකකට ගිහිල්ලාම ලියන්න ඕනේ කියලා. එහෙම එකක් නෑ. ඔයාගේ කාලය ඉතුරු වෙන විදිහට ඔයාට ඒ කියන්නේ ඔයාගේ හිත තමයි ඒක. හරිද? ගෙදර ලියුවා. දැන් මම නම් කවදාවත් ඔය එක්සෑම් සෙන්ටර්ස් වලට ගිහිල්ලා පේපර්ස් ලියලා නෑ. ගෙදර ඉඳලම තමයි ලියලා තියෙන්නේ. හරිද? ඔයාගේ හිත. හරිද? ඔයාගේ හිතට ඔයා එකඟ නම් ඔයාට ඒක කරන්න පුළුවන් කියලා ප්‍රශ්න නෑ. කරන විදිහක් තියෙනවා පේපර්ස්. හරිද? ඒ කියන්නේ ඔයා පේපර් එක අරගෙන පේපර් එක ලිව්වා. ඊට පස්සේ ඒකට උත්තර හරිද වැරදිද බැලුවා. එක්ක බලන කෙනෙක්ට දීලා බලාගත්තා. ඒක එතනින් ඉවරයි කියලා ඔයා හිතනවනම් ඔයා මේ වැඩේ ෆේල්. ඔයා කරන්නත් එපා පේපර්ස්. බොරුවට වගේ කාලේ විතරයි අපරාධ. මේ වැඩේ නෙමෙයි පේපර් එකකින් කරන්න ඕනේ. මෙන්න මෙහෙමයි. ඔයා පේපර් එකක් ගන්නවා මුලින්ම. හරිද? ඔයා මුලින්ම පේපර් එක ඔන්න කරනවා. හරිද? එක පේපර් ක්ලාස් එකේ කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා තනියෙන් කරනවා වෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට පේපර් එක කරාට පස්සේ තමයි වැඩේ තියෙන්නේ. දැන් ඔයා මේකේ හරි වැරදි බලනවානේ. එහෙම නැත්නම් එක්සෑම් පේපර් එක බලන කෙනෙකුට හරි දීලා බලා ගන්න ඕනේ හරි වැරදි. ඔන්න ඔය වරදින දේවල් ස්පෙෂලි MCQ වල. අපි හිතමුකෝ උදාහරණයක් විදිහට ෆිසික්ස් ගන්නවා කියලා, කෙමිස්ට්‍රි ගන්නවා කියලා. වරදින දේවල්. ඊට පස්සේ ස්ට්‍රක්චර් එකේ වරදින දේවල්. හරි එසේ ප්‍රශ්න වල වරදින දේවල්. පේපර් එකක් ඉවර වෙනවා. ඒ කියන්නේ පේපර් එකක් කරලා ඉවරනාට පස්සේ මේ වරදින දේවල් අය අධ්‍යයනය කරනනේ. මම දැන් කියන්නම් කොහොමද අධ්‍යයනය කරන්න ඕනේ පිළිවෙල කියලා. හරිද? හරිද? එතකොට දැන් ඔයා පේපර් එක හරියටම කරන්නේ මෙන්න මෙහෙමයි. පේපර් එක ඉවර වුණාට පස්සේ අර වරදින දේවල් ටික තියෙනවනේ. කරුණාකරලා වරදින පළවෙනි ප්‍රශ්නේ ඉඳලා. ඒ කියන්නේ වරදින තැන ඉඳලා මුලින්ම MCQ එක ගන්න. ඔන්න ඔයා හිතනකොට 10 වෙනි ප්‍රශ්නේ වැරදුනා කියලා. ඔයා මුලින්ම ප්‍රශ්නේ උත්තරේ බලන්න. දැන් ඔයාට එක්කෝ පේපර් ක්ලාස් එකේදී ඔක සාකච්ඡා කරලා තියෙනවනේ උත්තරේ. හරිද? ඊට පස්සේ ඕකට අදාළ තියරි එක හොයාගෙන යන්න ඕනේ ඔයා. ඔයාගේ නෝට්ස් බලන්න, ඊපස්සේ හදාගත්ත නෝට්ස් බලන්න, රිසෝස් බුක් බලන්න, ටියුට්ස් බලන්න, ඕන එකක් බලලා ඔන්න ඕකට අදාළ තියරි එකට යන්න. හරිද? ඊට පස්සේ දැන් ඔන්න ඔය පේපර් එකට අදාළව පොඩි කොළ ටිකක් තියාගන්න ඕනේ ඔය පේපර් එකට අදාළව. හරිද? ඔය පේපර් එකක් ඉවර කරන්නේ එහෙමයි. හරිද? එහෙම නැතුව පේපර් එකක් ලිව්වා, ලකුණු බැලුවා, ඒක දැම්මා. එහෙම කරාට වැඩක් නැහැ. හරිද? මොකද අපි වැරදි අඩුපාඩුයි මෙතන හදාගන්න ඕනේ. හරිද? අවම වැරදි සංඛ්‍යාවක් එක්ක විභාගයට යන එක තමයි ඔයා කරන්න ඕනේ. මම හිතනවා තේරෙන්නේ නැති කියන එක. ඉතින් ඔතනදී දැන් ඔයා කරන්න ඕනේ මොකද්ද? ඔන්න ඔය වරදින එක
ආපහු නෝට් ඩවුන් කරන්න ඕනේ. ඕක තමයි වැදගත්ම දේ. පොඩි පරණ කොළ ටිකක් ගන්න. හරිද? වරදින තියරිය අය ලියන්න. හරිද? ඔයාලට පහසු විදියට ලියන්න. එක්කෝ පිටු ගණන් ලියන්න ඕන. එක පිටුවක් ඇතුළේ ලියන්න. ඒ ගාන එක්කෝ අලුතෙන් රූප සටහන එක ලියලා හරි මොකක් හරි ක්‍රමයකින් ඔයා මේක කරන්න. ඒක ඉතින් ඔයාගේ හැකියාව. ඒකට තමයි අපි කියන්නේ ස්මාර්ට් ගතිය කියන්නේ. ඒක ඔයාගේ ගතිය. හරිද? ඒක ඔයාගේ හැකියාව. ඒක ඔයා හිතට එන විදිහටයි කරන්න ඕනේ. ඒක මට කියන්න බෑ මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා. මම ඔන්න කිව්වා ඉංගියක් දුන්නා. වරදින ප්‍රශ්නෙට පොඩි නෝට් එකක් හදාගන්න. මෙන්න මෙහෙම ප්‍රශ්නේ තියෙන්නේ. මෙන්න මෙහෙමයි තියෙන්නේ කියලා අර ප්‍රශ්නෙම කොපි ඩවුන් කරලා ආපහු හදනව නෙවෙයි. ඒකල්ලා විවරණ පොත් පුළුවන් පාස් පේපර්ස් කරන කෙනෙක් නම් ඔයා විවරණ පොත් බලන්න පුළුවන්. විවරණ පොත් බලලා ඒකේ උත්තරේ මුලින්ම බලන්න. ඒ විවරණේ කොපි කරලා ලියන්න එපා. හරි? එහෙම ලියලා තේරුම නැහැ. ඔයාගේ වචනෙන් ඔන්න ලියන්න. ඔන්න ඒ විදිහට වරදින සම්පූර්ණ ටිකම කරන්න ඕනේ ඔයා. හරිද? ඔක තමයි කරන්න ඕනේ වැදගත්ම දේ. ඊට පස්සේ වැරදෙන ප්‍රශ්න, ඔයාට ෂුවර් නැති ප්‍රශ්න, ඊට පස්සේ අමතක ප්‍රශ්න, කනාවට හරි ගියපු ප්‍රශ්න ඔය හැමදේම ගන්න ඕනේ. වරදින ප්‍රශ්න විතරක් නෙවෙයි කනාවට හරි ගියපු ප්‍රශ්නත් ඉතින් වැරදි ප්‍රශ්නනේ. ඔයා නිකන් පිනට වගේනේ හරි ගිහිල්ලා තියෙන. හැබැයි ඊළඟ පාරේ පින පළ දෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒවත් අරගන්න ඕනේ. ඒවත් අරගෙන මොකද කරන්නේ? ඔයා වරදින ඒවට හොඳ නෝට් ටිකක් හදාගන්න ඕනේ. කෙටි සටහන් ටිකක් හදාගන්න ඉබලම ඒ පේපර් එකට අදාළව. ඊළඟට මොකද කරන්නේ? ඊළඟට ස්ට්‍රක්චර් එකට යන්න. ස්ට්‍රක්චර් එකට ගිහිල්ලත් ඒකම කරන්න. ඊට පස්සේ එසේ ප්‍රශ්න ටිකට යන්න. වැරදින ඒවා ටිකට ඒ විදිහට කරන්න. මම ගොයි කියන විදිහට ඔයා පේපර්ස් 10ක් කරලා ගියත් හොඳට මැති පාස් පේපර්ස් 10ක් කරලා ගියත් එක්සෑම් එකට ස්පෙෂල් කෙමිස්ට්‍රි ෆිසික්ස් ඔයාට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාට වෙලාව තියෙනවා නම් ඊට වඩා කරන්න. ඉතින් මොඩල් පේපර්ස් කරන කෙනෙක් මම කොහොමද ඔයාට කියන්නේ කෙමිස්ට්‍රි ෆිසික්ස් නම් අවුරුදු 10ක හරි පාස් පේපර්ස් කරලා ඉන්න. මොඩල් පේපර්ස් කරන ගමන් පාස් පේපර්ස් උත් අවුරුදු 10කවත් කරන්න. හරිද? බයොත් ඔය විදිහට තමයි. ඉතින් ඔය විදිහට කම්බයින් කරන කෙනෙක් නම් මේක බලනවා නම් ඒකත් ඒ විදිහට තමයි. වරදින ප්‍රශ්න ටික නෝට් ඩවුන් කරලා තියාගන්න. නෝට් ඩවුන් කරලා තියාගන්න නෙමෙයි මේක අපසරයක් බලන්න. හරිද? ඒක වැදගත් වෙන්නේ ඔයා විභාගයට යන්න කලින් එක්සෑම් එකට කලින් දවස් දෙක තුනේ ඔයාට බලන්න තියෙන්නේ ඔන්න ඔය ටික. මොකද හේතුව තමයි ඔයා දන්නේ නැති උනාට මෙතන පොඩි ට්‍රික් එකක් තියෙනවා. ඒක නිකන් ඇත්තටම කියනවා නම් පොඩි කපටි සීන් එකක්. මෙතනදී ඔයාට ගොඩක් වෙලාවට වරදින්නේ ඔයාගේ ඔළුව ඇතුලේ ලේසියෙන් ග්‍රහණය වෙන්නේ නැති දේවල්. ඔක තමයි ඇත්ත කතාව. කියන්නේ ලේසියෙන් තියෙන දේවල් ඔයාට කොහොමත් පුළුවන් ඒව කොහොමත් හරියනවා. ලේසියෙන් ග්‍රහණය වෙන්නේ නැති දේවල්. අන්න ඒව තමයි A level exam එකේදීත් ඔයාටින් වරදින්නේ. ඉතින් මේවට වරදින ඒවට දැම්ම පුරුදු වෙලා ගියොත් මොකද වෙන්නේ? අතනදී වරදින සම්භාවිතාව අඩුයි. අපිට හැමදේම හරියට කරන්න බෑ. වරදින ප්‍රමාණය අඩු කරගන්න තමයි අපි එක්සෑම් කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න. අපි කරන්නේ වරදින ප්‍රමාණය අඩු කර ගැනීමක් විතරයි. එහෙම නැත්නම් 100% අපිට කරන්න බෑ. ඔක තේරුම් ගන්න ඕනි ඔයා. ඉතින් ඔන්න ඔය ක්‍රමයට පේපර්ස් කරන්න try එකක් දෙන්න මෙන්න මේ මාස 4. එතකොට ඔයා හිතනවට වඩා ලොකු රිසල්ට් එකක් ඔයාට යන්න පුළුවන්. ඔයාටම දැනේ මේ මාස 4 මාසෙන් මාසේ යද්දී අවසාන මාසෙට ලම් වේද ඔයාගේ progress එක කොහොම progress එකක් ඔයාට තියෙනවද කියලා ටික ලකුණු වැඩි වෙන විදිහ ඔයාට තේරෙයි. හරිද? කරලා බලන්න. මේකෙන් ඔයාට අනිවාර්යයෙන්ම ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඉතින් නොසලකා හැරියොත් ඒක ඔයාටමයි අවුල. මට නෙවෙයි. මේක මහන්සිලා කරොත් ඔයාට දවසක ඒකේ ප්‍රතිඵලය තියෙයි. හරිද? ඉතින් එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. බලපු ඔයාලා හැමෝටම thank you.